කොතනින්ද පටන් ගන්න කියලා පටන් ගන්නකොට මම කියන්න ඕන දේව් මේක හරි කනගාටුදායක කතන්දරයක්. හරි මේක උනේ හුඟක් පොඩි වැරදි ගොඩක් එක්කව වෙලා තමයි මේක උනේ. නමුත් මේක නිර්පරාදේ වෙච්ච දෙයක් කියලා කියන්න ඕන. කාගේ වැරද්දද කියලා කියන්න හරි අමාරුයි. සමහර විට මේක ඒ සියංකයිසෙක් ගුවන් තොටුපලේ පාලකයන්ගේ වැරද්දක් වෙන්න පුළුවන් ඒකේ තිබිච්ච දේවල් හැටියට. මම හිතන්නේ ඒගොල්ලොන් වැරද්දක් කරා නම් ඒ වැරද්ද තිබුණත් ඒ වැරද්දට හේතු තිබුණ හුඟක් ඒවා මට මේ පැහැදිලි කරන්න හරි අමාරුයි. මොකද මේකේ තියෙන කතන්දරේ ටිකක් උග්‍ර කතන්දරයක්. අපි කතා කරලම බලමු. මට පුළුවන් විදියට මට එකක් කර හැකි. මට මේකට තීන්දුව දෙන්න නැතුව මට කියන්න පුළුවන් මේකයි වුනේ කියලා. එතකොට තමුන්ගේ සිහිබුද්ධියෙන් තමුන් කල්පනා කරලා බලන්න ඕන මනුස්සකම්මත් මේකට දාලා මේවා මැෂින් නෙමෙයිනේ. මේවා මිනිස්සුන්ගෙන් අතේ වෙන දේවල්. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. වා කිව්වන් ඉස්සෙල්ලම කැප්ටන් නෙල්මුමුල්ල ගැන. යාට හුඟක් දෙනෙක් වැරදි කිව්වා. හුඟක් දෙනෙක් කිව්වා. මම හිත කිව්වේ නෑ වැරදි කියලා. අපි දන්නේ නෑ අපි එතන හිටියේ නෑ. ඒ වගේ කතන්දරයක් තමයි මේක. ඉතින් අපි එහෙම කියලා පටන් ගමු. එදා ඔය ඔක්තෝබර් මාසේ 31 වෙනිදා මෙතන තිබුණ ලොකු කුණාටුවක්. ඒකට නමකුත් තිබුණා. සංසං මං හිතන්නේ ඒකේ නම එක්ස් අකුරෙන් පටන් ගන්න. ඒක කුණාටුවක්. ඒ කුණාටුව හින්දා ලොකු වර්ෂාවක් තිබුණා. අපි ඒකෙන් පටන් ගමු. වර්ෂාව ඇරෙන්න මෙතන එදා හුලං තිබුණේ. දැන් මේ හුලං එන පැත්ත තමයි අපි කියන්නේ අංශක ගානේ. එතකොට මං කිව්වොත් 0.2 0.2 කියන්නේ 20නේ. අංශක 20කින් තමයි හුලං ආවේ. හරි ආපු වේගය තමයි පැයට සතකුම් නාවික සතකුම් 28. හරි ඒක ලොකු ගානක්. ඒක නිකන් 28ක් ආවේ නැහැ. ඕකේ තියෙනවා ගස්ටිං කියලා. ඒ කියන්නේ මේ 28 මේ හුලඟ වැඩි වෙන්නේ 50ට වෙනකන් ගියා. ඒකට වහිනවා රෑ මේක උනේ 11යි 17ට මහ රෑ ඒ දවසේ වහිනවා හොඳටම. ඒ අතර මේ සුළඟේ වේගෙත් හරි සැරයි 28ක්. දැන් මම මෙතන ඇන්දේ මිනිසුන්ට පේන්න මෙන්න රන්වේ එක තියෙනවා මේ එන්නේ හුලං මේ පැත්තේ ඉඳලා මෙයාව තල්ලු කරන්න. හරි 28ක්. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ මොකක්ද ධාවන පතේකට යනකොට මේකේ අපි බලන්නේ මේ පැත්තෙන් එන හුළඟ මේ අතට ගන්නවා හරියට. අංශක 90කට දාලා බැලුවා නම් දැන් මේ 28 එතකොට අඩු වෙනවා. මේ සමහරලාට 24ක් විතර වෙයි. ඒක කොහමරි අඩු වෙනවනේ මේ පැත්තට ගෙනාවුවාම. ඉතින් ඕක සෑහෙන ලොකු ගානක්. එතකොට සාමාන්‍ය දවසක මේ ගුවන් යානයක් යනකොට මේ එන්න පුළුවන් හරහට එන හුළඟේ සීමාවක් තියෙනවා. මට දැන් එච්චර මතක නැහැ කියන්න මම හිතන්නේ 36ක් තමයි ඔය ලොකු ජම්බෝ ජෙට් එකකට තිබුණේ. ඒ නිකන් සාමාන්‍ය හොඳ වැස්සක් නැති දවසක වැහැලා මේක තෙමිලා තිබුණා නම් ඒක අඩු වෙනවා. 36 අඩු වෙනවා 30කටම හිතන්නේ. හරිද? ඒ වැහැලා තෙමිලා නම් වැහැලා වතුර හිටලා නම් ඕකට කියනවා කොන්ටමිනේටඩ් රන්වේ කියලා. එතකොට මේක 15ක් වෙනවා. ඒ කියන්නේ සීමාව. 15යි කිව්වොත් කපිතාන් කෙනෙකුට යන්න බෑ. ඒ අර මොකෝ වතුරත් ඔක්කොම තියෙන නිසා. තියෙන හින්දා තමයි ඒ අපි නිකන් ඒ වයින් කතා කරලා පටන් ගමු. ඕක තමයි දැන් මෙතන තියෙන තත්ත්වය.